ඔය ස්ක්‍රෝල් කර කර ඉන්න එක පොඩ්ඩක් නවත්තන්න. ඕගොල්ලෝ ආස නැද්ද? ඕගොල්ලෝගේ අතේ තියෙන මුදලට හොඳ ෆෝන් එකක් ගන්න. ආසයි නේද? හැබැයි ඒකට RAM එකයි බැටරි එකයි විතරක් බලලා මදි. ඒකට චිප් එක පිළිබඳව හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනි. අද මම සරලව ඕගොල්ලොන්ට කියලා දෙන්න කොහොමද හොඳ චිප්සෙට් එකක් තෝරගන්නේ කියලා. ආයේ ඒක වැඩ කරන්නේ කොහොමද කියලාත් මම කියලා දෙනවා. මොකද්ද ස්මාර්ට්ෆෝන් චිප්සෙට් එකක් නැත්නම් ස්මාර්ට්ෆෝන් ප්‍රොසෙසර් එකක් කියන්නේ? ඒක හරියට අපේ මුලේ වගේ. අපේ මුලින් අතපය වැඩ කරනවා වගේ තමයි ස්මාර්ට්ෆෝන් ප්‍රොසෙසරෙන් තමයි ස්මාර්ට්ෆෝන් එකේ සේරම වැඩ කරන්නේ. වැඩ ගත්තොත් ඇප් එකක් ඕපන් වෙන එකේ ඉඳන් ගේම් එකක් ගන්න, ෆොටෝ එකක් ගන්න, බැටරි සේව් වෙන්න, 4G Wi-Fi කනෙක්ෂන් දෙන්න පවා මේ ප්‍රොසෙසරේ උමනා වෙනවා. ඔගොල්ලෝ දන්නවා අපේ මොලේ එක එක පාර්ට්ස් තියෙනවා එක එක වැඩවලට රෙලෙවන්ට් වෙච්ච. ඒ වගේම තමයි මොබයිල් චිප්සෙට් එකේ එක එක පාර්ට්ස් වෙන් කරලා තියෙන එක එක වැඩවලට. මේකට කියනවා සිස්ටම් ඔන්න චිප් කියලා. මොකද්ද මේ සිස්ටම් එකේ තියෙන පාර්ට්ස්? එතකොට මේකට අදාළ වැඩ මොනවාද කියලා අපි බලමුද. මේකේ පාර්ට්ස් පහක් තියෙනවා. ඉස්සෙල්ලම් පාර්ට් එක CPU එක. CPU එකෙන් තමයි ඔයගොල්ලෝගේ apps handle වෙන්නේ. එතකොට background process වෙන්නේ. ඊට පස්සේ තියෙනවා GPU එක. GPU එක තමයි ඔය gaming වලට graphics වලට තමයි GPU එක use වෙන්නේ. අනිත් එක තමයි ISP. ISP කියන්නේ ඔයගොල්ලෝ කැමරාවට relevant එකක්. ඔයගොල්ලෝ කැමරාවේ ෆොටෝ වලට relevant එකක් තමයි ISP කියන්නේ. එතකොට තව එකක් තියෙනවා NPU කියලා. මොකක් වෙන්නද NPU කියන්නේ? NPU කියන්නේ අනිත් නම තමයි ඒකට කියන්නේ AI engine කියන එක. AI engine එකෙන් තමයි ඔයගොල්ලෝගේ face recognitions එතකොට photo enhancements වෙන්නේ. මොකද්ද photo enhancement කියන්නේ? ඔයගොල්ලෝ අහලා තියෙනවද photo එකක් ගත්තට පස්සේ ඔයගොල්ලෝගේ photo එක AI එකෙන් හදනවා. ඒක වෙන්නේ මේ part එකෙන්. ඕගොල්ලෝ හිතුවද කැමරා වලට AI ඇවිල්ලා පොඩි කාලයක් කියලා? නෑ. කැමරා වලට AI ඇවිල්ලා ගොඩක් කල් වෙනවා. අනිත් පාර්ට් එක තමයි මොඩම් එක කියන්නේ. මොකක්ද මොඩම් එක කියන්නේ? මොඩම් එකෙන් තමයි ඔයගොල්ලෝගේ 4G කනෙක්ෂන් එක වැඩ කරන්නේ, 5G කනෙක්ෂන් එක වැඩ කරන්නේ, Wi-Fi වගේ කනෙක්ෂන්ස් වැඩ කරන්නේ මොඩම් එකෙන්. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා හොඳ චිප්සෙට් එකක් තියෙනවා කියන්නේ හොඳ performance එකක්, එතකොට හොඳ photo quality එකක්, හොඳ බැටරි එකක් බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. කවුද මේ චිප්සෙට් එතකොට ඇත්තටම හදන්නේ? ඕගොල්ලෝ හිතනවද මේ චිප්සෙට් හදන්නේ ෆෝන් බ්‍රෑන්ඩ්ස්ම කියලා? නෑ. මේ චිප්සෙට් හදන්නේ ෆෝන් වල බ්‍රෑන්ඩ්ස්ම නෙවෙයි. ඕගොල්ලෝ හිතනවද Apple ෆෝන් නේ චිප්සෙට් එක හදන්නේ Apple ලා, Samsung ෆෝන් නේ චිප්සෙට් එක හදන්නේ Samsung ලා කියලා? නෑ. ඒක වෙනම කතාවක්. මේ කතාව දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ චිප්සෙට් එක ඩිසයින් කරන එකයි චිප් එක මැනුෆැක්චර් කරන එකයි. අපි බලමු චිප් එක ඩිසයින් කරන්නේ කොහොමද කියලා. ARM කියලා කම්පැනි එකක් තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ චිප්ස් වල ආකිටෙක්චර්ස් හදන එක. මේගොල්ලෝගේ ආකිටෙක්චර් එක අනුව තමයි ෆෝන් බ්‍රෑන්ඩින්ග්ස් ඒගොල්ලෝගේ ෆෝන් එකේ චිප් එක ඩිසයින් කරන්නේ. මේගොල්ලෝ මේ ඩිසයින් එක පොඩ වෙනස් කරලා ඊට පස්සේ යවනවා මැනුෆැක්චර් කම්පැනි එකට. මොනවාද මැනුෆැක්චර් කම්පැනිස් කියන්නේ? මේ කම්පැනි එක ASCII තමයි ඔයගොල්ලෝගේ චිප්සෙට් එක හැදෙන්නේ. මේ චිප්සෙට් එක හදන්න ගොඩක්ම යූස් වෙන කම්පැනි එකක් තමයි TSMC කියන්නේ. මේක තියෙන්නේ තායිවානේ. ආයි Samsung ලා. මේ කම්පැනිස් දෙක තමයි ගොඩක්ම ඔයගොල්ලෝගේ ෆෝන්ස් වල චිප්ස් හදන්නේ. ඒ වගේම මේ පේන විදියට TSMC ලා තමයි ගොඩක් ඔයගොල්ලෝගේ ෆෝන් චිප්ස් හදන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ Samsung එකේ Exynos chip එක. Exynos chip එක හදන්නේ Samsung ලාම තමයි. ඒගොල්ලෝ ඒක ටෙස්ට් කරලා ගොඩ කාලයක් heat issues අනම්මනම් තිබ්බා. දැන් ඒගොල්ලෝ ඒක හදාගෙන තියෙනවා. තව වටිනා ෆැක්ට් එකක් තියෙනවා. මේක කියලා මම ඕගොල්ලන්ට කියලා දෙන්න chip එක තෝරගන්නේ කොහොමද කියලා. මේ chips හදන්නේ මේගොල්ලෝ transistors පාවිච්චි කරනවා. මේ transistors වල gates තියෙනවා. මේ gates වල දුර මනින ඒකකයේ තමයි නැනෝමීටර් කියන්නේ.
මේ නැනෝමීටර්ගේ අඩුවෙන්ඩ ඔකුන්ගේ බැට්‍රිය එක ඉතුරුවෙන ෆෝන් එක පොෆෝමන්ස් වැඩි වෙනවා. ඒක විතරක් ඔයගොල්ලෝ මතක තියාගන්න. දැන් අපි යන් ඔයගොල්ලන්ට චිප්සෙට් එකක් තෝරගන්නේ කොහොමද කියලා බලන්න. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ හරියටම චිප්සෙට් එකක් තෝරන්නේ කොහොමද කියලා. අපි බලමු කොහොමද චිප්සෙට් එකක් තෝරන්නේ කියලා. ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා සර්ච් කරන්න ඔයගොල්ලෝ ගන්න ඉන්න ෆෝන් එක. මම ඉස්සෙල්ලා බජට් ෆෝන් එකකින් පටන් ගත්තා. ගොඩක් අයට afford කරන්න අමාරු හින්දා ෆෝන් ලංකාවේ. අපි බලමු දැන්. මම සර්ච් කරගත්තා Xiaomi Redmi 13C කියන එක. ඊට පස්සේ මට Google එකෙන් GSM Arena site එකෙන් ආවා. ඒක මම ක්ලික් කරා. ඊට site එක අස්ස මෙහෙම තමයි පෙන්නන්නේ. මෙතන chipset කියලා වෙනම නෑ. section එකක් තියෙනවා platform කියලා section එකක්. මේ platform section එකේ තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ chipset එකේ විස්තර ටික. මේ තියෙන chipset එකේ විස්තර ටික. මේකේ තියෙන OS එක Android 13. එතකොට Android 13 එක උටින් ඒගොල්ලෝ MIUI 14 කියලා ඒගොල්ලෝගේ OS එකක් ගහලා තියෙනවා. ඒක ගැන අපි වෙන වීඩියෝ එකකින් කතා කරමු. මේ chipset එකේ තියෙනවා MediaTek. MediaTek කියන්නේ MediaTek ලගේ brand එකේ chipset එක. එතකොට Hello G85 තමයි chipset එක. ඔයගොල්ලෝ මේක ගැන search කරොත් එයි මේකේ දැන් කොහොමද performance කියලා. මේ nanometer 12. nanometer 12 කියන්නේ සාමාන්‍ය පරණ nanometers ගාන පරණ chipset එක. එතකොට මේක MediaTek එහෙම. ඊට පස්සේ මම තව ෆෝන් එකක් ගෙනාවා බජට් රේන්ජ් එකේම අපි ඒකේ බලමු chipset එක මොකක්ද කියලා. මේකේ platform වලට ගියාම තියෙනවා Qualcomm Snapdragon. මේකේ බලන්න හොඳට 6 nanometer chip එක. ඒ කියන්නේ අරකට වඩා මේ ෆෝන් එක performance වැඩි. එතකොට ඊළඟ එකේ බලන්න ඕගොල්ලෝ octa-core ඒ කියන්නේ සාමාන්‍යයෙන් cores 8ක chip එක. ඒ කියන්නේ cores කතාව මම කිව්වේ නැහැ නේ ඔයගොල්ලන්ට වීඩියෝ එකේ. cores කියන්නේ ඔයගොන් computer chipset එකේ cores 4යි කියලා තියෙනවා. ඒ වගේ තමයි මේකෙත් cores තියෙනවා. මේ cores බෙදලා තියෙනවා 8කට. මේකේ cores දෙකක මේ speed එකෙන් වැඩ කරනවා. අනිත් cores අය මේ speed එකෙන් වැඩ කරන්නේ. මේ cores දෙක තියෙන එකේ ස්පීඩ් එක 2 GHz. ඒ කියන්නේ මේක තමයි බර වැඩ වලට ඔයගොල්ලෝගේ ෆෝන් එකේ පාවිච්චි වෙන cores දෙක. ගේම් ගහන්න, එතකොට 4K වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න, 4K ෆොටෝ මේ high resolution ෆොටෝ එකක් ගන්න මේ core එක තමයි වැඩ ගන්න. එතකොට මෙතන 6 core කියලා තියෙනවා. මේක තමයි ඔයගොල්ලෝගේ පොඩි app open වෙන වැඩ. ඕවා වෙන්නේ මේ core එකේ. ඇයි මෙහෙම cores දෙකකට වෙන් කරන්නේ? ඔයගොල්ලෝගේ මේ කෝස් 8ම මේ ස්පීඩ් එකෙන්ම දුන්නා නම් බැටරි බහිනවා. ඉක්මනින් බැටරි බහිනවා කියන්නේ 5000 mAh බැටරියක් තිබ්බට වැඩක් නැහැ. ඔයගොල්ලෝගේ බැටරි ඉක්මනින් බහිනවා. ඒක වළක්ව ගන්න තමයි මේගොල්ලෝ මේ කෝස් වෙනම කරලා තියෙන්නේ. ඒකෝර මේ Cortex කියන්නේ මොකක්ද? Cortex කියන්නේ ARM ලගේ ආකිටෙක්චර් එකට තමයි මේක හදලා තියෙන්නේ. මේ කෝස් දෙක arrange කරලා තියෙන්නේ ARM ලගේ ආකිටෙක්චර්. A75 කියන ආකිටෙක්චර් එකට Cortex A55 ආකිටෙක්චර් එකට. සාමාන්‍යයෙන් performance වැඩි core එක මේ A75 වගේ එකකින් තමයි මේවා ගන්න. එතකොට performance අඩු එක A55 වගේ එකකින් තමයි මේවා ගන්න. එතකොට මේකේ GPU එක Mali G52. මේක සාමාන්‍යයෙන් gaming chipset එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ ෆෝන් එක gaming වලට ගන්න ෆෝන් එකක් නෙවෙයි. normal වැඩ ටිකක් කරගන්න ගන්න ෆෝන් එකක්. එතකොට අපි ඊළඟ එකේ බලමු. ඊළඟ එකේ ඒ ටිකම තියෙනවා octa-core. මේකේ cores 4ක් මේක අරකට වඩා performance වැඩි ෆෝන් එකක්. එතකොට මේ බලන්න මේකෙන් තේරෙනවා performance කොහොමද වෙනස කියලා. දැන් ඔයගොල්ලෝ එකම range එකේ ෆෝන් එකක් කරනවා නම් එකම budget range එකේ ඔයගොල්ලන්ට ඒ දෙක බලලා තෝරගන්න පුළුවන්. එතකොට 6 nanometer මේක speed. එතකොට batteryත් හොඳට use වෙනවා ඇතිනේ. එතකොට Arduino එකේ 610 තමයි මේකේ GPU එක තියෙන්නේ. ඒ කියන්නේ ගේමිං වලට නෙවෙයි, හැබැයි ටිකක් හොඳ chipset මේ GPU එක. හොඳ GPU එකක්. ඕගොල්ලන්ට ගේම් එක shape එක හදන්න පුළුවන් පොඩි ගේම් එකක්. මේකට වඩා Mali G52 එකට වඩා GPU එක හොඳයි. හැබැයි ගේමිං ෆෝන් වල යන්නේ දැන් 700 ගන්න. අපි තව ෆෝන් එකක් එක්සැම්පල් එකකට අරන් බලමු. මේකත් මම ඔයගොල්ලන්ට ඉක්මනින් කියන්න යන්න. මොකද වීඩියෝ එක දික්ුණොත් ඔයගොල්ලෝ කොහොමත් මගේ වීඩියෝස් බලන්නේ නැහැ. බෝරින් වෙනවනේ ඕනි එක්කෙනෙක්ට. ඒ හින්දා මේකේ platform වලට ගියොත් මේකේ තියෙන්නේ Snapdragon 7 Plus chipset එක, හොඳ chipset එක. එතකොට මේකේ 4 nanometer එහා පැත්තේ ෆෝන් එක ඉච්ච ජනප්‍රිය ෆෝන් එකක් නෙවෙයි.
ලංකාවේ තියෙනවද කියලා දන්නේ නැහැ. කොහොම හරි හොඳ ෆෝන් නෑ mid range. මේක මට පෙන්වන්න ඕනේ උනේ MediaTek ලගේ හැම වෙලෙම මම Snapdragon chipset නේ හොඳයි කිව්වේ. MediaTek ලගේ මේ chipset එක ඇත්තටම හොඳයි. ගේමින් වලට ඇත්තටම හොඳ chipset එකක්. මේකේ cost ගාන මේ තියෙන cost බෙදලා තියෙන ගාන මේ cost පේනවා. මේකේ cost බෙදලා තියෙන විදිහ අමුතුයි. එක core එකක් ලොකු performance දීලා තව cost 3ක් චුට්ටක් අඩුවෙන් දීලා අනිත් cost 4ම normal speed එකක් දීලා. දැක්කද ඒ structure එක දැක්කද? ඒ වගේ ස්ට්‍රක්චර්ස් මේ කොටෙක්ස් කියන වැඩි හිතන්න එපා. කොටෙක්ස් කියන්නේ අර ARM ලගේ එකම තමයි මම කලින් කිව්වේ. එතකොට මාලි චිප්සෙට් එක මේ චිප්සෙට් එක Dimensity එක සාමාන්‍ය හොඳ චිප්සෙට් එක. MediaTek ලගේ ගේමින් චිප්සෙට් එක. ඒ චිප්සෙට් එක හොඳයි. හැබැයි මං තාම ගේම්ස් වලට ප්‍රිෆර් කරන්නේ ඔයගොල්ලන්ට ගේම් ගහනවා නම් Qualcomm Snapdragon 7 Plus හරි. දැන් අලුතෙන් S24 එකත් මට පෙන්වන්න පුළුවන් වෙලා යනවා. S24 එකේ තියෙන්නේ Snapdragon 8 Elite එක. ඒකට කලින් ආපු chipset එක තමයි මේක. අරකේ ඒ කියන්නේ කොහොමත් හොඳයි මේ chipset එක. මේ chipset එක හොඳයි. ඒ හින්දා ගේමින් වලටම ගන්නවා නම් ඒවා ගන්න. ඔය පොඩි ගේම් නෙවෙයි. Free Fire වගේ ගේම් නෙවෙයි. මං කියන්නේ ලুকু පොඩ්ඩක් heavy games ගහනවා. heavy games ගහනවා නම් ඔයගොල්ලෝ ඒ වගේ ෆෝන් පාවිච්චි කරන්න. නැත්තම් normal game එකක් ගහන්න මේ වගේ ෆෝන් එකක් හොඳයි. එතකොට මම කලින් Samsung ෆෝන් එකක් පෙන්නුවේ 6 nanometer ෆෝන් එකක් budget ෆෝන් එකක්. ඒ වගේ නම් පොඩි games ගහ ගන්න පුළුවන්. අනික nanometers ගන්න check කරන්න. nanometers ගන්න වැඩි වෙලා බැටරිය 5000 වෙලා වැඩක් නැහැ. බැටරියේ full performance ගන්න බෑ. මේ වගේ තියෙනවා. ඔබගේ budget එකට හරියන්න ගල්ප ගන්න ෆෝන් එක. එතකොට benchmark උත් අර වගේ තමයි. benchmark ඔයගොල්ලෝ YouTube එකෙන් search කරන්න. මෙතන තියෙන benchmark වලටම depend වෙන්න එපා. මෙතන lab bus එකේ benchmarks තියෙන්නේ. මේ company වලින් දෙන benchmarks තියෙන්නේ. එතකොට මේවා 100% සාර්ථක නෑ. company ට ඕනේ ෆෝන් එක විකුණ ගන්න ඒගොල්ලෝන්ගේ. ඒගොල්ලෝගේ brand එකේ ෆෝන් එක විකුණ ගන්න තමයි company ට ඕනේ. කවදාවත් company ට ඕනේ ඒගොල්ලෝගේ lab එකට ගිහිල්ලා මේක test කරොත් ඇත්තනේ. එතකොට අපිට මුකුත් කියන්න බෑනේ. අපි ඇත්තටම YouTube එකෙන් review දෙයක් බලලා මේ processor එක ගැන දැන් දන්න ටික ඔයගොල්ලෝ apply කරලා හොඳ chipset එකක් බලලා ෆෝන් එකක් ගන්න. RAM එකටයි battery එකටයි විතරක් dependent එපා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ හොඳ chipset එක ගැන හොයන්න. display එක ගැන මම වීඩියෝ එකක් ළඟදීම දානවා. display එක LCD AMOLED ඔය display ගැන technology එකත් එක්කම දානවා. ඒකත් ඔයගොල්ලෝ බලන්න. දැන් chipset ගැන නම් මම cover කරා කියලා හිතනවා සේරම. මම හිතනවා දැන් ඕගොන්ට මොබයිල් චිප් එකක් ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. ඒක ගැන අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. තව ඇඩ් කරන්න දේවල් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඔය like button එක click කරලා subscribe button එක click කරලා bell icon එක click කරලා තියාගන්න. ඉස්සරහට මම ගේන videos බලන්න. මම ඉස්සරහට අලුත් videos ටික plan කරන් ඉන්නවා. ඒ ටිකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න. ඔයගොල්ලෝගේ දැනුමට යමක් එකතු කරගන්න. එහෙනම් මම යනවා මේ Tech Center. I wanna taste your content, hold your breath and feel the tension. Devils hide behind redemption. Honesty is a one-way gate to hell. I wanna taste consumption, breathe faster to waste.